තිබ්බ කොන්සර්ට් එකක වෙච්ච ප්‍රශ්නයක්. මිනිස්සු ගොලප්පු වෙලා PA එක පොළොවේ ගාලා ලයින් ඇරේස් බිම දාලා බෑන්ඩ් වල බඩු කුඩු කරලා this is absurd. මේ කිසිම බඩුවක් 500ට 1000ට ගන්න බඩු නෙමෙයි. තම තමන්ට හරිම වටිනා කියන දේවල් කැත වැඩක්. The organizers could have had better security. අර ආටිස්ට් නැග්ගේ නැහැ, මේ ආටිස්ට් නැග්ගේ නැහැ. වස්තිට මම මෙච්චරක් ගෙව්වා, ශාන් පුතාට අච්චරක් ගෙව්වා. ඔය හැම මියුසිෂන් කෙනෙක්ම තම තමන්ගේ බ්‍රෑන්ඩ් එක හදාගන්නේ නිකන් ගෙදර ඉඳන් බුදියගෙන නෙමෙයි. මහන්සි වෙලා කන්ටෙන්ට් හදලා මියුසික් හදලා කට්ට කාලා ඒ හදාගන්න බ්‍රෑන්ඩ් එකේ වැලියු එකට තමයි මිනිස්සු සල්ලි ගන්න ඇවිල්ලා කොන්සර්ට් එක පර්ෆෝම් කරන්නේ. නිකන් ඉන්ටර්විව්ස් වල ඇවිල්ලා අරයට මෙච්චරක් ගෙව්වා මෙයාට මෙච්චරක් ගෙව්වා කියලා නිකන් බොරුවට කියවලා වැඩක් නැහැ. පොඩ්ඩක් හරියට සිකියුරිටි දාලා ඔඩියන්ස් එක කන්ට්‍රෝල් කරන්න ස්ටෙප්ස් ටික ගන්න එක තමයි ඕගනයිසර් කෙනෙක්ගෙන් වෙන්න ඕනේ. නැතුව මේ එක එක ආටිස්ට් මෙච්චරක් ගත්තා අච්චරක් ගත්තා කියලා ඇත්තටම කියලා වැඩක් නැහැ. කොන්සර්ට්ස් කරන අය සල්ලි හොයනවා ස්පොන්සර්ස් ලගෙන් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලින්. ආටිස්ට් කෙනෙක්ට පේමන්ට් එක හරියට කරන්නේ නැතුව ඒ ආටිස්ට් ස්ටේජ් එකට නැග්ගේ නැහැ කියලා මෙහෙම ප්‍රශ්නයක් වුණා මේ ආටිස්ට් බැනලා වැඩක් නැහැ. ඔය කුඩු කරපු PA සිස්ටම් වල ගණන් මිලියන්ස් and millions worth of equipment. ආටිස්ට්ලව ඇඩ්වර්ටයිස් කරලා මිනිස්සු ගෙන්නගෙන ඒ ආටිස්ට් නගින්න කලින් ඉතුරු සල්ලි පස්සේ දෙන්නම් කියලා ආටිස්ට්ලව නක් ගන්න එපා. Even for bands what I would ideally say is ඊළඟ පාර කොන්සර්ට් එකක් ගහනවා නම් demand කරන්න security, demand කරන්න safety, demand කරන්න payments, and I hope this doesn't happen again anyways.